හෙලෝ ළමයි වෙල්කම් බැක් ටු මයි channel. ඉතින් වෙනද වගේම අදත් මගේ දවසක වෙන්නේ කොහොමද කියලා බලමු. මේ දවස්වල රම්පටනුයි මැංගුසුයි කාලා ඇඟ උෂ්ණයි කියලා අපේ අම්මා මේ දවස් ටිකේම එක දිගට කොළ කැඳ හදනවා. ඉතින් මේ කොළ කැඳ එක නොබී නම් එළියට බහින්න වෙන්නෙම නැහැ. මටයි නංගිටයි දෙන්නටම ඉතින් කොළ කැඳ එක කොහොමද දෙතුන් පාරක්ම බොන්න වෙනවා. අපි දෙන්න දැන් මේක බීලා ඉවර වෙලා චුට්ටක් එළියට යන්න හදන්නේ. පොඩි වැඩ වගේක් තියෙනවා කරගන්න. ඊට කලින් මං අද හිතුවා ළමයි හෙල්දි විදියට අද කනවා කියලා. හරිද? ඒ කියන්නේ මම පොඩක් මහත් වෙලා ආයෙම ඒ නිසා මං හිතුවා අද ඉඳන් ඩයට් කරනවා එහෙම කියලා. මං දැන් මේ යෝගට් බෝල් එකකුත් හදාගත්තා උදේට කන්න කියලා. ඒකට මම ඔය ගේ තිබිච්ච අනම්මනන් ටිකක් මික්ස් කරා. චියා සීඩ් තිබුණා, ස්ට්‍රෝබෙරි තිබුණා. ඒ ටිකත් මික්ස් කරලා මම ඊට පස්සේ මේ විදිහට වතුර එකත් හදාගත්තා. චියායට දාලා. මොකද චියායට දාලා වතුර බිව්වට පස්සේ බඩ අඩු වෙනවා කියලා මම අහලා තියෙනවා. ඒක නිසා ඒ කරලා විනාඩි 10ක් යන්න උනේ නෑ. අපේ තාත්තා උණු පාන් ගෙනල්ලා තිබුණා. අම්මා මාළු කිරි හොදි හදලා තිබුණා. දැන් ඉතින් මං ඩයට් එක පැත්තකින් තියලා පාන් කාලා එළියට ගියා. අපේ ගෙදර වෙන්නේම මේක ළමයි. හරිද? චුට්ටක් හිතන්නකො රැයට කන්නේ නැහැ. අද මං රැයට නොකා ඉන්නවා කියලා. අන්න එදාටම මං කන්න ආසම කෑමක් එක්ක හදනවා. එහෙම නැත්නම් කඩෙන් ගේනවා. මට ඉතින් ඊට පස්සේ ඉවසගෙන ඉන්න බෑ. මං ඉතින් අන්තිමට කනවා. අපේ දෙන චූටි වැඩ වගේක් තිබ්බා. ඒ ටිකත් කරගෙන මේ අපේ ටවුන් එකේ ෂොප් එකක් තියෙනවා. ෂේන් එකෙන් ඇඳුම් ඉම්පෝට් කරලා කරන එකක්. ඒකට ආවා. මට හරියන එකක් තිබ්බේ නැහැ. නංගි නම් ගත්ත එකක්. මම ෆ්‍රොක් අඳින්න ආස නැහැ. ආස නැහැ කියන්නේ මම බයික් එකේ අර එහෙම යනවනේ. අවුවේ යනවා. ඊට පස්සේ අර එහෙම වැඩවලට යනවා. එතකොට ගවුම් පටලවගෙන යන්න අමාරුයි. ඒ නිසා මම ගවුම් ගන්නෙ නැහැ. මේ වගේ টොප් එකක් අපේ නංගි ගත්තා. දැන් වෙලාව 2:00 විතර ඇති. මං ගෙදර ඇවිල්ලා ඉවර වෙලා වොෂ් එකක් දාගෙන මගේ ප්‍රොඩක්ට් වලට ප්‍රොමෝෂන් වීඩියෝස් ටිකක් කරා. ඊට පස්සේ මං අර උදේ හදලා තියපු යෝගට් බෝල් එක කන්න ගත්ත. අපරාධනේ උදේට කන්න කියලා ගත්තේ. මේ දැන් අන්තිමට මං ගෙදර තිබිච්ච පාන් අනම්මනනුත් කාලා යෝගට්ුත් කාලා ඩයට් කරන දවසට අනිත් දවස් වලට වඩා වැඩිපුර කැවෙනවා මගෙන්. මේක තමයි හැමදාම වෙන්නේ. මම මේ ප්‍රොඩක්ට් ගැන වීඩියෝ එකක් TikTok එකටයි Facebook එකටයි කර හිටියේ. මම හිතුවා මෙහෙමම YouTube එකටත් කරනවා කියලා. දැනටම අපේ ප්‍රොඩක්ට් ගැන ගොඩක් අය දන්නවා. විශේෂයෙන් වීඩියෝ කරන්න ඕන කියලා එකක් නැහැ. හැබැයි අලුතෙන් එකතු වුණ අයට මම දැනගන්න චූටි වීඩියෝ එකක් කරන්නම්. මේ තියෙන අපේ Fiori Whitening Face Cream එක. ඉතින් මේකෙන් ඔයාලට පුළුවන් ඔයාලගේ මුහුණේ තියෙන pimple, ඊට පස්සේ pimple marks, pigmentation පස්සේ ඇස්සට කල වෙලා නම් ඒව රිකවර් කරගෙන ලස්සන ගෝල්ඩන් කලර් එකක් වගේ මූණට ගන්න පුළුවන්. ඉතින් මූණට වගේම බොඩි එකකට ලස්සන ගෝල්ඩන් කලර් එකක් ගන්න ඔයාලට පුළුවන් මේ Fiori Whitening body lotion එකේ. ඉතින් දැන් ගොඩක් ගෑල් ළමයි කරන්නේ මොකක් හරි බ්ලීචින් ක්‍රීම් එකක් හොයාගෙන මූණට ඇප්ලයි කරනවා. ඊට පස්සේ එකකින් අර සුදු පාට නිකන් මේ වගේ බිත්තියක පාටක් වගේ පිච්චිලා වගේ සුදක් ගන්නවා. හැබැයි මෙතනින් පහළ බෙල්ලෙන් පහළ ස්කින් එකේ තිබිච්ච පාටම එහෙම නැත්නම් කළුයි තිබුණු කලයකමයි මූණ තමයි සුදු කරගෙන තියෙන්නේ. ඉතින් ඒ වගේ අයට ඔන්න මං කියන්නේ මගේ ප්‍රොඩක්ට් එකම යූස් කරන්න ඕනේ නැහැ. මොන ප්‍රොඩක්ට් එකක් යූස් කරත් මූණට වගේම මෙතනින් පහළ ඇඟ ගැනත් අත් කකුල් අත් යට ඔය ගැනත් සැලකිලිමත් වෙලා ලස්සන කලර් එකක් තියාගන්න. ඉතින් මේක තමයි whitening body lotion එක. මේකේ මිලිලීටර් 150ක් තියෙනවා. මාසයක් යූස් කරන්න පුළුවන්.
ඔයාට සති 3ක් ඇතුළත රිසල්ට් ගන්න පුළුවන්. දවසෙන් දෙකෙන් රිසල්ට් එන්නේ නැහැ. ගොඩක් අය ඒකත් මැසේජ් කරලා අහනවා අක්කේ මට වෙඩින් එකක් තියෙනවා. තව දවස් 5කින් වෙඩින් එකක් තියෙනවා. මට මෙහෙම සුදු වෙන්න පුළුවන්ද එහෙම කියලා. ඇත්තටම බෑ. බ්ලීචින් ක්‍රීම් එකක් නෙමෙයි. බ්ලීචින් ක්‍රීම් එකකින් නම් දවසෙන් දෙකෙන් අනිවාර්යෙන් සුදු වෙනවා. ඉතින් මේකෙන් සති 3ක්වත් යනවා අඩුම තරමේ රිසල්ට් ගන්න. යූස් කරන අය දන්නවා කොහොමද කියලා. හැබැයි රිසල්ට් ආවට පස්සේ හරි ලස්සන කලර් එකක් එන්නේ. ගෝල්ඩන් කලර් එකක්. ගොඩක් ආසෙ හිතෙනවා එන කලර් එකට. ඉතින් තව දෙයක් තමයි ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි අත් යට කළු වීම. අත් යට කළු වෙනම් වැලමිට කළු වෙනම් ඊට පස්සේ දන හිස් ඇඟිලි පුරුක් කළු වෙනම් ඔයාලට පුළුවන් අපේ Fiore Underarm Radiance Cream එක යූස් කරන්න. ඉතින් මේකෙත් මිලිලීටර් 150ක් වෙනවා ලොකු ගාණක් වෙන්නේ නැහැ. බෙල්ල කළු වෙනම් ඊට පස්සේ අත් යට කළු වෙනම් වැලමිට කළු වෙනම් ඒ වගේ ඩාර්ක් ඒරියාස් වලට මේ Underarm Radiance Cream එක යූස් කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔයාලට පුළුවන් Fiore product order කරගන්න. මෙතන තියෙන WhatsApp number එකට WhatsApp message එකක් දාන්න. ටවුන් ගිහින් එන ගමන් මෙන්න මේ රෝල්ස් පැකට් එක ගෙනාවා. මම මේක කලින් try කරලා නැහැ. කලින් මම ආසම අර කොච්චි බයිට් එක ක්‍රසන්ට් එකේ මම මේක අද try කරනවා කියලා හිතුවා. මම මේක ඔය මේ කඩවලින් නම් අරගෙන කාලා තියෙනවා. ගෙදර හදන first time. හැබැයි මගෙන් මේක කර වුණා ළමයි. මං හිතන් හිටියේ හොඳ තේ එකක් හදාගෙන බොනවා කියලා. කර වුණ නිසා මට දැන් කම්මැලි අර තේ එකක් හදාගන්න. ඒක නිසා මම මේක පොඩ්ඩක් කර වෙච්ච පැත්ත අයින් කරලා ඊටු ටික කෑවා. දැන් අපි හදන්නේ කන්ද විහාරේ යන්න. දැන් හවස 5:05 වගේ ඇති. රැයට කන්ද විහාරේ මාර ලස්සනයි සහ මාර නිදහස්. ඉස්සර දවල්ට ගියාට දැන් අපි හුරු වෙලා තියෙන්නේ රැයට යන්න. කන්ද විහාරේට ලොකු දුරක් නෑ. අපේ ගෙවල් ගාව ඉඳන් විනාඩි 10ක වගේ දුරක් තියෙන්නේ. ඉතින් ඒ නිසා දැන් සතියේ දවසක් වගේ අපි දෙන්න හැමදාම වගේ යවෙනවා. අපේ නංගිට මල් කඩන්න කියලා අපේ අම්මට තෙල් ටික හදලා දෙන්න කියලා මං එළියට ආවා මෙන්න මේක කන්න. ගොඩක් අයකින් අනේ චොක්ලට් එකක් කන්නේ. මං සාමාන්‍යයෙන් චොක්ලට් අරගෙන කන්නේ නැහැ. මේ සෑහෙන කාලෙකින් චොක්ලට් එකක් කැවෙන්නේ. අපි පන්සලට ආවා. දැන් වෙලාව 7:07 වගේ ඇති. මෙන්න මෙතනින් තමයි පූජා ගත්තේ. නංගිට පූජා එකයි මට පූජා එකයි දෙකක් ගත්තා. අනේ දුකට සැපට සනී වගේ මෙයා තමයි හැමතැනම මාත් එක්ක ඇවිදින්න යන්න කරන්න එන්නේ. උදේ 7 ඉඳන් මාත් එක්ක අර යනවා මෙහෙ යනවා. මෙතනින් එක පූජාවක් ගණ දෙවියන්ට අනිත් පූජාව කතරගම දෙවියන්ට අපි ආවොත් පූජා තියන්නේ දෙවිවරු දෙන්නට තමයි. තව ඔය පත්තිනි මෑණියන් අනම්මනම් දේවාල ටිකක් තියෙනවා. මම ඒ ගැන ලොකුවට දන්නේ නැහැ. මේ දෙවියන්ට තියන්නේ අපේ තාත්තා ඉස්සර ඉඳන් කතරගම දෙවියන්ටයි ගණ දෙවියන්ටයි තියෙනවා. ඒ නිසා අපි දෙන්නත් ඒ දෙවියන්ට තමයි පූජා තියන්නේ. අපි දෙන්න පූජා දෙක තියලා ඊට පස්සේ මෙතෙන්ට වෙලා චුටක් වාඩි වෙලා ඉඳලා ඊට පස්සේ මල් පහන නම්මනනුත් පූජා කරලා අතන උඩ බුදු පිළිම ගාවට වෙලා පැය දෙකකට වැඩිය වාඩි වෙලා පන්සිල් කිව්වා. පන්සිල් කිව්ව නෙමෙයි බෝධි පූජා කවි කිව්වා. සතියේ දවසක් හරි මේ විදියට පන්සලකට එහෙම යන්න තියෙනවා නම් මාර හිතට නිදහස්. මම දන්නේ ඒක අර අපි විශ්වාස කරන නිසාද මොකද්ද කියලා මම දන්නේ මට ඒත් ලොකු නිදහසක් දැනෙනවා. සමහරවිට හිතනවා අපි මේ මොනවද කරන්නේ? ඇත්තටම කරන හැමදේම බොරුවක් නේද? එහෙම කියලා මාර මානසික නිදහසක් වගේම ඔළුවට මාර සැහැල්ලුවක් දැනෙනවා. අපි දෙන්න ඉතින් වැඳලා කරලා ඉවරයි. දැන් ගෙදර යන්න තමයි හදන්නේ. ගෙදර යද්දි ඉතින් ඔන්න බඩගිනි. ඊට පස්සේ අපි දෙන්නත් එක්ක ආව රයිස් එකක් කන්න. ඉතින් ඔන්න ඔහොම තමයි අද මගේ දවස ගෙවුනේ. එහෙනම් මාව බලාගෙන අහගෙන හිටපු ඔයාලට ගොඩාක් ස්තුතියි. ආයෙත් ලස්සන vlog එකකින් හම්බෙමු. එතකන් ඔයාලා පරිස්සමට ඉන්න. මුත් සරණ දෙපිටවල හැමෝටම බයි බයි.